නිදංගල ශ්‍රී විෂ්ණු ගම්භාර දේවාලය. අද දින මම කතා කිරීමට සූදානම් වන්නේ සමහරක් අය මං දැකලා අහලා තියෙනවා බුදුන්ට සහ දෙවියන්ට පහන් ආලෝකය දැල්වෙන විට අපට කරදරයි, ලෙඩ දුක් නිවක් නැහැ. ඊට අමතරව වරම් මාලාවල් තියෙන අය මුල් අවදියේදී මේ විදියට කතා බහ කරනවා. ඇත්තටම බුදුන්ට සහ දෙවියන්ට පහන් ආලෝකය දැල්වනකොට අපි ලෙඩ වෙනවද? ඔව්. ඇත්තටම කවදාවත් බුදුන් කෙනෙකුට දෙවියන් කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වනකොට කවදාවත් අපි ලෙඩ වෙන්නේ නැහැ. පෞල් ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඒක ඔයාලා හිතන විදිය, ඔයාලගේ චේතනාව. අපි ඇත්තටම පහන් ආලෝකයක් දැල්වනකොට වෛරයෙන්, ක්‍රෝධයෙන් සිටින්න හොඳ නැහැ. අපිට තියෙන ප්‍රශ්න කරදර බාධක පැත්තක ළමලා අපි මේ පහන් ආලෝකය කියන්නේ අදිශ්‍යමාන බලවේගයේ එකම ගමන් මාර්ගය. මේ ගමන් මාර්ගයේදී අපේ සිත පිරිසිදු කරගත යුතුයි. වෛරය, ක්‍රෝධය කියන එක අතහැර දාන්න ඕනේ. එතකොට වරම් මාලාවක් තියෙන ස්ත්‍රියක් නිතරම ස්වාම පුරුෂයා සමග වාද විවාද වෙනවා, ගැටෙනවා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. පුරුෂයෙකුත් එහෙමයි ස්ත්‍රිය සමග ඕන එකට එපා එකට හැමතිස්සෙම වාද විවාද වෙනවා. මේ අතරදී මේ විදියට හැසිරීලා ඕන් දෙවියන් ගාවට යනවා, බුදුන් ගාවට යනවා, පහන් ආලෝකයේ තියෙන වෙලාව උදා වෙනවා. ඒ උදා වීමත් එක්කම එතෙන්ට ගිහිල්ලා අර වෛර සිතුවිලිත් එක්ක අඩදබර සිතුවිලිත් එක්ක පහන් ආලෝකයෙන් දැල්වෙනවා. එතකොට ඔයාගේ හිත අපිරිසුදු භාවයට, වෛරයට, ක්‍රෝධයට පෙළඹිලා තියෙනවා. අන්න එතනදී තමයි උඹලගේ මේ එක් යක්ෂ බලවේග ශරීරයට ඇතුල් වෙලා අයහපත් දේවල් සිදු වෙන්න පටන් ගන්නෙ. මේ පහන් ආලෝකයේ දැල්වෙනකොට නැවත නැවත කියන්නේ තමන්ගේ සිත පිරිසුදු විය යුතුයි. එවිට කවදාවත් මේ බුදුන් දෙවියන්ට පහන් ආලෝකයේ තිබ්බා කියලා කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. මේ වගේ දේවල් කතා කරනකොට ඊටමත් බුද්ධිමත්ව කතා කරන්න ඕනේ. මේ වගේ වචන ඇත්තරම සම්බුදු ශාසනය විනාශ වෙන වචන මේවා. මේ වගේ වචන කතා කරනකොට එකපාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් හිතලා කතා කරන්න ඕනේ. මේ වගේ පහන් ආලෝකයක් දැල්වෙනකොට කරදර බාධක ඇති වෙන තව ප්‍රශ්න තියෙනවා ගොඩක්. මම ඉදිරියේදී මෙසේජනකට එක පැහැදිලි කිරීමක් කරන්නම්. එක් දෙයක් තමයි අද මේ පැහැදිලි කිරීමක් කරේ. තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.